තවත් එක රටක ලස්සන ගමක් තිබුණා. ඉතින් ඒ ලස්සන ගම හොයාගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. බදුල්ල ඉඳලා පස්සර 10 කණු හන්දියෙන් බැහැලා එතනින් නමුණුකුල බස් එක හරි බණ්ඩාරවල බස් එක හරි ගන්න. නේද මේ අතරමං වෙන්නද හදන්නේ? අනිවාර්යෙන්ම අතරමං වෙනවා. එයා ගිහිල්ලම බලන්නකෝ. බදුල්ල ඉඳලා පස්සරට යන බස් එකේනේ මම නැංගේ. ඉතින් මට උනේ ටිකට් එකට රුපියල් 100යි. එතනින් නැගලා ආපහු 10 කණු හන්දියෙන් බැහැලා නමුණුකුල පැත්තෙන් බණ්ඩාරවලට යන බස් එකේ නගින්න. ඔන්න ඉතින් හරි පාර දිගේ හරියටම යන්න. මම පාර කියන්නම්. බදුල්ලෙත් බඹරගල පත්තනේ මෙච්චර ලස්සන වීඩියෝ එකක් ඔයාලා කවදාවත් දැකලා නැති වෙයිද කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔන්න අපි බහින්නයි හදන්නේ. බහින දැන දන්නේ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. බස් එකේ කොන්දස්තරට කිව්වම එයාලා මෙතනින්ම බස්සනවා. මෙතනට කියන්නේ ක්ලබ් ජන්සන්. ඉතින් ඔයාලා මෙතනින් බැස්සාම ගමන සම්පූර්ණයි කියලා හිතුවද? නෑ. මෙතනින් රුපියල් 200ක් වියදම් කරලා ට්‍රැවල් එකට යන්න ඕනේ. ඔයාලට පයින් යනවා නම් මේ ටික කිලෝමීටරයක් විතර පයින් යන්නත් පුළුවන්. ඔන්න මෙතනින් එහාට තමයි ඔයාලට හිතාගන්න බැරි මේක ලංකාවද කියලා. මොහොතකට හරි ඔයාලා නතර වුණේ කොහෙද කියන්නකෝ. ඇත්තටම මේ වගේ පරිසරයක් අපේ ලංකාව තුළ දකින්න කියන්නේ හීනයක් වගේ නේද ඔයාලට? නෑ, දැනටත් ඒක හීනයක් නෙමෙයි. මේ ඔයාලා දකින්නේ බදුල්ල ප්‍රදේශයේ බඹරගල පතන. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක දැක්කට පස්සේ අනිවාර්යෙන්ම එන්න හිතෙනවා. ඇවිල්ලා බලන්න. ඇත්තටම ලස්සනයි. මේක
මොකද හිතාගන්නේ? නැහැ. මට පුළුවන් විදියට මම මේ ලොකේෂන් එක සම්පූර්ණයෙන්ම කවර් කරන්න උත්සාහ කරනවා. ඉතින් බලන්නකෝ. මේ පරිසරය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඉතින් හරියට අපේ ජීවිතේ වගේ. වෙලාවකට ජීවිතේ හරි සුන්දරයි. වෙලාවකට කටුකයි. ඒ වගේම මේ පරිසරය තුලත් යම් යම් අවස්ථා තියෙනවා ජීවිතේ හිතාගන්න බැරි අවස්ථාවල්. ඒ හැමදේටම මූණ දෙන්නේ කොහොමද කියන එක මම ඉගෙන ගත්තා. ඉතින් බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ කාර්යයට පිළිම එකක් වගේ. බලන්නකො මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. මේවා එඩිට් නෙමෙයි. ඇත්තටම කිව්වොත් මේ තමයි ස්වභාවික පරිසරයේ ඇත්තම සුන්දරත්වය. මීදුමනම් කාටම හරි බයේ දුවනවා. පස්සේ තමයි දැනගත්තේ මහා වැස්සක් අත ළඟ. ඒ නිසා තමයි මීදුම දුවන්නේ. හිතනිමන පරිසරයත් එක්ක මට තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. ගොඩක් අය මගෙන් අහනවා ඇවිදින එක එපා වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඔයාට මේ පරිසරය දැක්කාම මොකද හිතෙන්නේ? මේ වගේ ලස්සන තැන් හොයාගෙන යන්න ඔයාටත් ආස හිතෙනව නේද? දිව්‍ය ලෝකෙට යන්න පාර දන්නේ නැත්තම් ඔන්න මගේ වීඩියෝ බලන්නකෝ. එතකොට ඔයාලත් දිව්‍ය ලෝකෙට ටක් ගාලා යන්න පුළුවන්. ඇබ්බැහි වෙන සුළුයි. ප්‍රවේශමෙන් ඇබ්බැහි වෙන්න. දෙවියෝ හරිම ලස්සනට මේ ලෝකෙ මවලා තිබුණට මිනිසුන්ට මේ ලස්සන බලන්න තරම් නම් වෙලාවක් නැහැ. හැබැයි වෙලාවක් හදාගත්තොත් තෙරපි මිනිසුන් අතර ගැවසෙනවට වැඩිය මේ නිස්කලංක පරිසරයේ තියෙන නිදහස එක මොහොතක් විඳලා බලන්නකෝ. ඒක අමුතුම හැඟීමක්.
වෙනස් වෙන ඕනම දෙයකට හුරු වෙනවා කියන එකත් එච්චර ලේසි පාසු දෙයක් නෙමෙයි. අපි ඒකට හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි මේ. හිටපු ගමන් මීදුම දුවල කොහෙදෝ ගිහිල්ලා හැංගිලා එකපාරටම මහා හයියෙන් වහින්න ගත්තා. වෙහි දවස්වලට මෙහි ආවොත් ඔයාලටත් මට වගේ දෙමින්න තමයි වෙන්නේ. වැස්සේ දෙමෙනවා කියන්නේ ඒක වෙනමම කලාවක්. මොනවා වුණත් සබහාදහමට ආදරය කරන මම මේ සබහාදහම මට ආසම හිතෙන විදියට නිර්මාණය කරලා දෙනවා. ඉතින් අදත් ඒ වගේ දවසක්. ඒකට මීට වැඩිය උදාහරණ මොනවද? බලන්න චිත්‍රයක් වගේ හරි ලස්සනට මේ ගස් මැදින් ඇවිදගෙන යද්දි දැනෙන හැඟීම ඒක වචනවලට විස්තර කරන්න බෑ. ඒ මීදුමයි, ඒ මහ වැස්සයි, මේ තුරුලතාපත් අතරින් ඒ දැනෙන හැඟීමයි ඔයාලට මං හිතන්නේ චුට්ටක් හරි දැනුණා කියලා මං හිතනවා. මේ සබහාදහමට ඇබ්බැහි වෙනවා කියන්නේ ඒක වෙනමම හැඟීමක්. ඉතින් අද දවස මේ විදිහට මම නිමා කරනවා. හැබැයි ඊළඟ වීඩියෝ එකෙන් මම තවත් මේ වගේ ලස්සන තැන් අරන් එනවා වගේම ඔයාලව හොයාගෙන ඔයාලගේ ගමටත් එන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අද දවසේ මම සමු ගන්නවා තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න බලාගෙන. ගිහින් එන්නම්.